අද රෝස්මරි hair oil එක හදන්නේ කොහොමද කියන එක කියලා දෙන්න යන්නේ. So මේ DIY රෝස්මරි hair oil එක හරිම effective. So ඒ ගන්න පුළුවන් තැන් රෝස්මරි කියන්නේ රෝස්මරි ගන්න පුළුවන් තැන් ඒවා ටික මම කියන්නම්. So රෝස්මරි hair oil එක හදාගන්න ඉස්සලාම ඔයාලට ඕනේ වෙනවා පොල් තෙල්, ඊට පස්සේ රෝස්මරි, ඊට පස්සේ මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුන තමයි රෝස්මරි hair oil එක හදන්න ඔයාලට ඕනේ වෙන්නේ. So ඉස්සලාම මේ රෝස්මරි hair oil එක හදන්න ඔයාලා මෙන්න මේ විදියට භාජනයක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් දාලා ඉස්සලාම එක රත් වෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික හොඳට රත් වුණායින් පස්සේ ඔයාලා ඒකට fresh rosemary අතු කැලි දෙකක් වගේ දාන්න. ඊට පස්සේ විනාඩි 5ක් විතර වගේ කියලා ඒකට ඔයාලා උණු හාල් දාන්න ඕනේ. ඊට පස්සේ ඒ ටිකත් එකතු කරලා ටික වෙලාවක් තිබ්බයින් පස්සේ ඔයාලගේ DIY hair oil එක ready. So DIY hair oil එක ready වුණායින් පස්සේ ඔයාලට ඒක apply කරන්න පුළුවන්. මේ මම දාලා තිබ්බ වීඩියෝ එකේ දාලා තිබ්බ පොල් තෙල් ටික ඇවිල්ලා සති දෙකකට වගේ ඇති වෙන විතරයි මම පාවිච්චි කරේ. ඒක හදලා ඉවරනයින් පස්සේ ඔයාලා මෙන්න මේ වගේ එයා ටයිට් කන්ටේනර් එකකට දාගන්න. මම මේ විදිය කන්ටේනර් එකක් යූස් කරන්න කියලා කියන්නේ එකම හේතුව ඇවිල්ලා එන්නේ ඒ විදිය කන්ටේනර් එකක් ඔයාලට පාවිච්චි කරද්දී ඔයාලට කොණ්ඩේ කෙලින්ම සෙක්ෂන් කරලා ඒ මේකෙන් ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ලේසි. ඊට පස්සේ ඔයාලා නාද්දී පුළුවන් තරම් hair oil එකක් ඇප්ලයි කරපුවාම විනාඩි 15ක් 20ක් ඇතුළත නාලා කොණ්ඩෙන් ඒ තෙල් ටික අයින් කරන්න. මොකද ඒක පැය 2-3 දවස් ගණන් තිබ්බොත් එහෙම සාමාන්‍යයෙන් තෙල් කොණ්ඩේ කියන්නේ දවස් ගණන් තියලා තිබ්බොත් එහෙම ඉස්තෝරි කියන දේ සාමාන්‍යයෙන් හැදෙනවා. ඒක නිසා දවස් ගණන් තියන්න යන්න එපා. තෙල් එකක් සාමාන්‍ය විනාඩි 15ක් 20ක් ඇතුළත කාලයක් තුල ටක් ගාලා ඒක ඔලුවට උරා ගන්නවා. ඉතින් ඒක ඔලුවට උරා ගත්තයින් පස්සේ එතනින් එහාට ඒක පැය ගණන් දවස් ගණන් තියන්න අවශ්‍ය නැහැ. So ඊට පස්සේ ඔයාලා නාලා කොණ්ඩේ පිරිසිදු කරගෙන ඒ ටික ඉවරනයින් පස්සේ පාවිච්චි කරන්න hair serum එක. So මම පාවිච්චි කරන hair serum එක තමයි මෙන්න මේ hair serum එක. එතකොට මේ hair serum එක සාමාන්‍යයෙන් මෙන්න මේ hair serum එක තමයි මම පාවිච්චි කරන්නේ. මේ hair serum එක ඔයාලා ඇරලා බලුවොත් මම මෙතන දාලා පෙන්නන්නම්. watery texture එකක් තියෙන්නේ මෙන්න මේ වගේ. ඒක greasy නෑ. greasy texture එකක් නෙමෙයි තියෙන්නේ. නිකන් වතුර වගේ texture එකක් මේකේ තියෙන්නේ. මේ. So ගෑවා කියලා කොණ්ඩෙට ගෑවා කියලා මේ ඔයාලට තෙල් ගතියක් කොණ්ඩේ නැහැ. මෙන්න මේ විදි මේ hair serum එක පාවිච්චි කරොත් කියන්නේ තෙල් වගේ අර කොහොමද කියන්නේ? අර දවස් 2-3-4ක් නාන්න නැතුව හිටපුවම කොණ්ඩේ තෙල් ගතියක් එන්නේ. අන්න ඒ විදිහේ තෙල් ගතියක් එන්නේ මෙන්න මේ සීරම් එක පාවිච්චි කරපුවාම. So මම මේ සීරම් එකම පාවිච්චි කරන්න කියලා ඔයාලට කියන්නේ නැහැ. ඔයාලා දැන් hair serum එකක් පාවිච්චි කරනවා නම් මේ serum එක පාවිච්චි කරගෙන යන්න. නමුත් පුළුවන් තරම් try කරන්න ඔයාලා hair product එකක් පාවිච්චි කරනවා නම් hair serum එකක් පාවිච්චි කරනවා නම් පුළුවන් තරම් ඒ hair serum එක greasy නොවන hair serum එකක් පාවිච්චි කරන තරමට ඔයාලට හොඳයි. මොකද නැත්තම් කියන්නේ ඒ කොණ්ඩේ තෙල් ගතිය වගේ ඇවිල්ලා අන්තිමට hair serum එක නිසා ඔයාලට dandruff වගේ දේවල් එකතු වෙන්න පුළුවන් කොණ්ඩේ. ඒක නිසා hair serum එකක් පාවිච්චි කරද්දී hair serum එකක් තෝරගන්නදී හොඳට තෝරගෙන hair serum එකක් උනත් ගන්න. Yeah, that's all. මේක තමයි මගේ DIY rosemary hair oil එක. මම ඔයාලටයි කියන්න හිටියේ තමයි
රෝස්මරි ගැන කතා කරද්දී රෝස්මරි ඇවිල්ලා ෆ්‍රෙෂ් රෝස්මරිම වෙන්න අවශ්‍ය නැහැ. ෆ්‍රෙෂ් රෝස්මරි තිබ්බනම් හොඳයි. නමුත් ෆ්‍රෙෂ් රෝස්මරිම හොයාගන්න ඕනේ, ෆ්‍රෙෂ් රෝස්මරිම පාවිච්චි කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔයාලට පුළුවන් ඒ වෙනුවට ඩ්‍රයිඩ් රෝස්මරි උනත් පාවිච්චි කරන්න. සෝ ඩ්‍රයිඩ් රෝස්මරි ගැන කතා කරද්දී ඔයාලට දැන් නුවර නම් ඉන්නේ, මමත් නුවර පැත්තේ. සෝ නුවර නම් ඉන්නේ, ඔයාලට පුළුවන් අර අලිමුඩුක්ක තියෙන අලිමුඩුක්ක ඇතුලේ තියෙන මේ බෙහෙත් බඩු කඩ ටික. ඔන්න ඔය බෙහෙත් බඩු කඩ ටික හරහා ගියොත් එහෙම ඔයාලට ඩ්‍රයිඩ් රෝස්මරි ගන්න පුළුවන්. ඒගොල්ලෝ පොඩි shopping bag එකකට වගේ දාලා දෙනවා. මම prices නම් හරියටම කියන්න දන්නේ නැහැ. මොකද මම දැන් ඔය පැත්තට ගිහිලා අවුරුදු 2ක් විතර වගේ වෙනවා. සෝ මම prices හරියටම දන්නේ නැහැ. නමුත් නුවර අලිමුඩුක්කෝ පැත්තේ තියෙන බෙහෙත් බඩු කඩවල් වල ඩ්‍රයිඩ් රෝස්මරි තියෙනවා. කියන්නේ ඩ්‍රයිඩ් රෝස්මරි පාවිච්චි කරාත් ෆ්‍රෙෂ් රෝස්මරි පාවිච්චි කරාත් දෙකේ වෙනසක් නැහැ. නමුත් ෆ්‍රෙෂ් රෝස්මරි එක හොයාගන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. ඉතින් මේ DIY hair oil එකට ඊට අමතරව ඔයාලට පුළුවන් ඕනනම් රෝස්මරි hair oil උත් හොයාගන්න. කියන්නේ රෝස්මරි hair oil එකයි පොල් තෙල්ලුයි දෙක එකට එකතු කරලා මේ කවලක දාලා රත් කරලා ඒක පාවිච්චි කරන්න. ඒකත් එක සොලියුෂන් එකක්. ඔයගොල්ලන් ඩ්‍රයිඩ් රෝස්මරිත් හොයාගන්න බැරි වුණොත්. සෝ ඔන්න ඔය ඔප්ෂන්ස් තුනෙන් ඔයාලට ඔයාලගේ DIY hair oil එක හදාගන්න පුළුවන්. try කරලා බලන්න. try කරලා බලලා ඔයාලගේ comments, ඔයාලගේ කොහොමද ඒක ඔයගොල්ලන්ට perform වුනේ ඒවා සම්බන්ධයෙන් comment කරන්න. Yeah, that's all. ආ වෙන දවසක හම්බෙමු.